ඔන්න මචං අද වීඩියෝ එක බ්‍රේක් ලයිට් ගැන. ඉතින් බ්‍රේක් ලයිට් සම්බන්ධ ප්‍රශ්න තියෙන අය වයිරින් ගැන ප්‍රශ්න තියෙන අය අනිවාර්යෙන් බලන්න. වැදගත් වෙයි. වීඩියෝ කරනකම් බලන්න ස්කිප් කරන්න එපා. ඉතින් වැදගත් කරුණු ටිකක් කතා කරනවා බ්‍රේක් ලයිට් සම්බන්ධව. ඉතින් මචං මේ තියෙන්නේ කලින් Y කාණ්ඩේ ආපු බ්‍රේක් ලයිට් එක. හරිද? එතකොට මේ ලයිට් එකෙත් තින්නේ මචං ෆිලමන්ට් ලයිට්. හරිද? එතකොට මේකෙත් පිලමන්ට් බල්බ් වෙන්නේ බල්බ් තුනක් එනවා රිවර්ස් එක සිග්නල් එක ඊට පස්සේ බ්‍රේක් ලයිට් එක ඒකේ එනවා පාකින් එකත් එනවා බ්‍රේක් ලයිට් එකේ හරිද ඔන්න මචං මේ තියෙන්නේ අලුතෙන් එන FL wheel එකේ බ්‍රේක් ලයිට් එක. එතකොට මේ දෙක සසඳලා බැලුවොත් අර කලින් ලයිට් එකට වඩා මේ ලයිට් එක හොඳයි. ඒක හොඳයි කියන්නේ ඇයි කියන එක මම ඉස්සරහට පැහැදිලි කරන්නම් හරිද. එතකොට මචං මේ කොහොම වුණත් මේ ලයිට් දෙවාර්ගයෙන් එන්නේ ෆිලමන්ට් බල්බ්. එතකොට සාමාන්‍යයෙන් මේ ෆිලමන්ට් බල්බ් එකක් කියන එකට ඇත්තටම ගොඩක් කරන්ට් එක මේ අදිනවා. අර ඉස්සර මචං ගෙදවල් වලට ගෙනාව මචං අපි කහ පාට ලයිට් එකක් ෆිලමන්ට් බල්බ් ගෙවල් වලට දාන ඒවා. එතකොට ඒ දේවලුත් ඒවත් මචං ඒ කාලේ තිබුණාට මේ වෙනකොට ඒව නැති වෙලාම ගිහිල්ලා තියෙන්නේ. ඇත්තටම ඒවලත් කරන්ට් එක අදින එක වැඩි. කියන්නේ ඒවලත් කරන්ට් එක පිච්චෙන එක වැඩි බල්බ් එක ඉක්මනට රත් වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙන ඒ බල්බ් අනේක ඉක්මනින් පිච්චිලා යනවා ෆිලමන්ට් බල්බ්. මේ කරන්ට් එක එකපාරම අඩු වෙලා හරි වැඩි වෙලා ගෙදරට ආවොත් එහෙනම් එකපාරම මේ ලයිට් එක පිච්චෙනවා. හිටපු ගමන් පිච්චෙනවා. හරිද? සමහරව පුපුරනවා. ඔන්න ඔයගේ ප්‍රශ්න තිබ්බා ගෙවල් වල. එතකොට දැන් ඉස්සරහට එන්න මචං ගෙවල් වලත් ගොඩක් ලයිට් මේ ලයිටින් පාවිච්චි කරන LED වලට පත් වෙලා තියෙනවා. හරිද? එතකොට දැන් මේ වාහන වලත් මචං දැන් මේ දියුණුවත් එක්ක හැම එකම LED වෙලා තියෙනවා. හරිද? එතකොට තමයි මචං මේ ෆිලමන්ට් බල්බ් වල තියෙන මේ අවාසියතාව මචං මේ බල්බ් වලට ඉක්මනට කරන්ට් එක ඉක්මනින් කරන්ට් එක අදිනවා කියන්නේ ඉක්මන ගොඩක් කරන්ට් එක අදිනවා මේක. හරිද? එතකොට සාමාන්‍යයෙන් මේ වාහනයක් දුවන පැත්තක් ආදේශ කරගත්තොත් දැන් මගේ පැත්ත ආදේශ කරගත්තොත් මම කොත්මල. එතකොට මචං මෙහි ගොඩක් කඳු වැලි පල්ලම් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මචං කන්දක් උඩට ටීවීල් එකක් අරන් යන එකක් සාමාන්‍ය හිතන්නකෝ ගෙවල් තියෙන කන්ද කියන්නේ කඳු සහිත පාරක් ඊළඟ තමයි ගෙදර තියෙන්නේ. එතකොට මචං මෝ කන්ද උඩට ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා ආයෙ මොකක් හරි වැඩකට මචං ආයෙ ගියපු පාර දිගේ පල්ලම් බහිද්දි මෝ මචං ස්ටාර්ට් එකේ ඉන්නේ ස්ටාර්ට් එක යතුරු ඔෆ් කරලා අර තෙල් ටික ඉතුරු කර ගන්න ඕන නිසා මචං පල්ලමේ මීටර් නිව්ට්‍රල් එකේ බහිනවා. එතකොට මචං මූ මචං ස්ටාර්ට් එක ඔෆ් කරාට යතුරු ඔන්න එකේ එන්නේ ඕන් එක හරි ගහන්න ඕන නිසා ඔන්න එක එනවා. එතකොට මචං ඔන්න එක එනවා කියන්නේ බ්‍රේක් එක පාගගෙන එනවා කියන්නේ බ්‍රේක් ලයිට් එක පත් වෙනවා. එතකොට මචං බ්‍රේක් ලයිට් එක පත් වෙනවා කියන්නේ බ්‍රේක් ලයිට් එක කරන්ට් එක ගොඩක් අදිනවා ෆිලමන්ට් බල්බ් එකට. ඉතින් බැටරිය charge වීමක් නැහැ වාහනේ නිව්ට්‍රල් වෙන නිසා. එතකොට බැටරි ඉක්මනින් ඩෙඩ් වෙනවා. ඉතින් ඔය මචං මේ පැති වල තියෙන ප්‍රශ්නයක්. නමුත් මචං මේක හැම වාහනයකටම වැදගත්. කොහේ ස්ටාර්ට් එකේ ගියත් මචං මේ කරන්ට් එක හෙඩ් මේ බ්‍රේක් ලයිට් එක අදිනවා. හිතහම් මචං රැට දුවනවා කියලා වාහනේ. ඒක සාමාන්‍යයෙන් රැට කියන්නේ වාහනේ තියෙන හැම අංග උපාංගයක්ම කරන්ට් එකෙන් දුවනවා වැඩ. වැස්සක් වැස්සොත් මචං වයිපරෙත් වැඩ. හරිද? එතකොට මචං සාමාන්‍ය හෙඩ් ලයිට් එකටත් ගොඩක් කරන්ට් එක අදිනවා. හරිද? එතකොට බ්‍රේක් ලයිට් එක ගොඩක් කරන්ට් එක අදිනවා කියන්නේ මචං වාහනේ ගොඩක් කරන්ට් එක මේ පාවිච්චි කරන නිසා තමයි ඉක්මනට බැටරි ඩෙඩ් වෙනවා. ඉතින් බැටරි ප්‍රශ්න එනවා ඊට පස්සේ වයරින් ප්‍රශ්න එනවා. එතකොට සාමාන්‍යයෙන් අනිත් එක තමයි මචං මේ ෆිලමන්ට් බ්‍රේක් ලයිට් වල ටිකක් කළා යනකොට රත් වෙනකොට මේ හෝල්ඩරේ තියෙන මේ කියන්නේ මේ බල්බ් එකේ හෝල්ඩරේ ප්ලාස්ටික් තියෙන. ඒක සාමාන්‍යයට මේ හෝල්ඩරේ උණු වෙනවා. රත් පිළවල උණු වෙලා මචං ටික දවසක් යනකොට මොනවා හරි ප්‍රශ්නයක් කළා ඒ උණු වෙලා ඒ පින් අර ප්ලාස්ටික් එකට බැහැලා හෝල්ඩර් වල තියෙන ප්‍රශ්න බ්‍රේක් ලයිට් වලට නැති වෙනවා. සමහර බ්‍රේක් ලයිට් ඉක්මනට පිච්චෙනවා. හරිද? එතකොට මචං බ්‍රේක් ලයිට් සමහර මේ දැන් හිතහංග මචං වාහනේට එන ඔරිජිනල් එක ටික කාලයක් පාවිච්චි කරලා මොනවා හරි ප්‍රශ්නයක් එනවා ෆිලමන්ට් බ්‍රේක් ලයිට්. පස්සේ දානවා එකක් සමහරට දාන්නේ ලෝකල් එකක්වත්. ඒ වල මචං වයර් එකක් ක්වොලිටි නෑ. ඔහොම යනකොට මචං ඒ වල තියෙන ප්‍රශ්න නිසා බ්‍රේක් ලයිට් ටික කාලයක් වැඩ කරලා තව කාලයක් යනකොට මචං ඒවා වයර් උණු වෙලා මේ ෂෝට් වෙන්න ගන්නවා. ඉතින් ඔයගේ ගොඩාක් වයරින් ප්‍රශ්න ඉන්නවා. අපි ඉස්සරහට කතා කරමු වයරින් ගැන වෙනම වීඩියෝ එකක්. ඒකෙන් කතා කරමු වීඩියෝස්. ඒකෙන් වීඩියෝස් ටිකකින් මම කතා කරනවා ඔය වයරින් ප්‍රශ්න. දැන් කතා කරමු මේන්ලි බ්‍රේක් ප්‍රශ්න ගැන. එතකොට මේ බ්‍රේක් ඔය වගේ මචං ගොඩාක් අවශ්‍ය තියෙනවා මේ ෆිලමන්ට් ලයිට් වල. හරිද? එක හොඳ දෙයක් තියෙනවා අර මචං මේ ෆිලමන්ට් බල්බ් එකේ බ්‍රේක් ලයිට් එකයි පාකින් එක එකට එනවා. ඒකට සමහරට ඒ දෙක හිතාම මචං රෑට බ්‍රේක් එකයි පාකින් එක එකම ලයිට් එකේ දෙකක් වැඩ කරනකොට කොහොමද ඒක රස්නිය කියන්නේ ඒක ගොඩක් කොච්චර කරන්ට් එක යනවද
කොච්චර මේ ඒක වයර් වලට අරම්ම ඒවට අමාරුයි. ඒ කියන්නේ මචං ගොඩක් කරන්ට් එකක් දෙනකොට ලෝකල් වයර් එකක් නම් තියෙන ඒවා උණු වෙන්න බලනවා. ඉතින් ඔය වගේ නොයෙකුත් ගොඩාක් ප්‍රශ්න තියෙනවා. හරි. ඉතින් මචං මම ඒකට විසඳුමක් ගෙනාවා LED වලට කන්වර්ට් කරන එක. ඉතින් මේ වෙනකොට මචං හැම තැනම ගොඩක් තැන්වල වාහනවල හෙඩ්ලයිට් පව හැමදේම LED වෙලා තියෙනවා. හරිද? ඉතින් මම මචං පටන් ගත්ත පොඩියට මේ බ්‍රේක් ලයිට් LED කරන එක. ඉතින් ඒක ගොඩක් දුරට මම කතා කරන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. කොහොමද වෙන්නේ කොහොමද කරන්න කියන එක. ඉතින් මචං මේ දැන් මම කරන්නේ මේ වැරක් කියන බ්‍රෑන්ඩ් එක. මම මේ මචං මේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරනෝනේ නෙවෙයි. නමුත් මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ ලයිටින් වලට තමයි මචං මම ඔබ කරන්නේ. ඒකට මේ බ්‍රෑන්ඩ් එකේ ලයිට් ගත්තොත් මේ දැන් ඇත්තටම මේ අර මම කලින් කතා කරානේ වයිකාන්ඩේ බ්‍රේක් ලයිට්. ඒ බ්‍රේක් ලයිට් එකට වැඩිය මේ බ්‍රේක් ලයිට් එක හොඳයි. ඉතින් මම මේ ලයිට් එකට පමණයි ওই මොඩිෆිකේෂන් එක කරන්නේ. ඒක එහෙම කරන්නේ ඇයි කියන එක ඉස්සරහින් කතා කරන්නම්. මේ ලයිට් එක එකෙත් බ්‍රෑන්ඩ් දෙකක් තියෙනවා. එකක් ටිකක් අඩුවට ගත්ත හැකි. අනිත් එක පොඩ්ඩක් මිලයි. එතකොට මේ බ්‍රේක් ලයිට් දෙකේ වෙනස ගත්තොත් මේකෙන් එකක් මචං මේ එකල කියන්නේ මේ දෙකම එක ලයිට් වුණාට මේකේ ක්වොලිටිය බාල එකක් තියෙනවා. ඒක වයර් ක්ලිප් එකයි ඒ හනස් ඒ ටික වයර් කෑල්ල වයර් ක්ලිප් එකත් එක්ක ඒක ලෝකල්. ඒ වයර් එක ඉක්මනින් ඩෙඩ් වෙනවා. ඒ වයර් එකේ ගොඩක් කරන්ට් එකක් ඇද්දොත් ඒ වයර් එක උණු වෙනවා. එතකොට ඒ වගේම මේ ලයිට් එක එළිය ප්ලාස්ටික් කවර ඒ ටික කාලයක් යනකොට ඉක්මනින් අර අවුව වගේ වැදුනහම අවුවට ඒක ලයිට් එකම සුදු වෙන්න ගන්නවා. මේ රතු පාට නැතුව යනවා. හරිද? ඔය ලෝකල් ක්වොලිටි මේ බ්‍රෑන්ඩ් එකේම ලෝකල් එකක් තියෙනවා ඔය විදිහ. හරිද? එතකොට මචං මම ඒක කස්ටමර්ලාට කියලාම ඒක LED කන්වර්ට් කරලා දෙන්නේ. ඒකත් LED වලට කන්වර්ට් කරනවා. ඒ ලයිට් එක ඒක කරන්න මචං රුපියල් 2000ක් යනවා. ලෝකල් ලයිට් එක LED වලට කන්වර්ට් කරන්න රුපියල් 2000ක් යනවා. ලයිට් එක මචං LED වලට කන්වර්ට් කරලා හදලා දෙනවා. නමුත් මචං ඒක තියෙන විදිහටම හදන්නේ නැහැ. මම ඔය ඒ කියන්නේ වයර් එක ලෝකල් වුණත් ඒවා මචං මේ කාලයක් පාවිච්චි වෙන්න පුළුවන් විදිහ තරමට ක්වොලිටි එක මගේ ක්වොලිටි එක හදනවා මචං. හරිද? ඒ වගේම සුදු වෙන එක ලයිටින් එක මචං කාලෙකදී සුදු වෙන එක නම් මට වළක්වන්න බෑ. ඒක නම් මම කියලා දෙන්නේ. එතකොට මේ ලයිට් එකටත් මචං මම මාස 3ක් වොරන්ටියක් දෙනවා. හරිද? මාස 3ක් වොරන්ටි දෙනවා මේ ලයිට් එකටත් මේ ලෝකල් එකටත් මාස 3ක් වොරන්ටියක් දෙනවා. ඔයා ලයිට් එක පාවිච්චි කරලා මේ මගේ ලයිට් එක අරගෙන මාස 3ක් ඇතුළත මොනවා හරි LED ලයිටින් වැඩ කරන්නේ නැතුව ගියොත් මොනවා හරි ප්‍රශ්නයක් ගියොත් නැවත මචං මම නොමිලේ රිපෙයාර් කරලා දෙනවා. ඔයා රිපෙයාර් කරලා ඔයාට කුරිය කරනවා. කුරියකට 7-5ක් ගෙවන්න ඕනේ නැහැ. ලයිට් එකේ මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඔයා කරන්න ඕනේ එකම දේ ලයිට් එක ගල්ලා මට කුරිය කරන එක විතරයි. රුපියල් 300ක් ගෙවලා මට කුරිය කරන එක විතරයි. මම නොමිලේ රිපෙයාර් කරලා ඔයාට නොමිලේම ගෙදර ඩිලිවරි කරලා දෙනවා. මාස 3ක් ඇතුළත මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මම මාස 3ක් වොරන්ටියක් දෙනවා. හරිද? ඒ වගේම මාස 3 පැනලා ඒ කියන්නේ මාස 3න් පස්සේ මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් නැවත ඔයාට මට කියලාම රිපෙයාර් කරගන්න පුළුවන්. ඒකටත් මම රිපෙයාර් ගාස්තු විතරයි අය කරන්නේ. ඒකත් මම නොමිලේ කුරිය කරලා දෙනවා ඔයාට. හරි? හදලා. එතකොට මේ ලයිට් වල මේ කියන්නේ ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් මම මචං ඔය වොරන්ටි දෙන්න ප්‍රශ්නයක් එනවටම නෙවෙයි. නමුත් මේ අපිත් මචං මේ ලයිට් එක මම කඩින් අරන් මේකට මම LED එකක් කන්වර්ට් කරලා සමහරට මම LED එක සමහරට පිච්චෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය මචං ඕන මොන ඔරිජිනල් එකක් දැම්මත් ඒවා කැඩෙනවා බින්දිනවනේ. ඉතින් ඒ නිසා එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මචං වොරන්ටියක් දෙන්නේ. හරිද? එතකොට දැන් අපි ඔරිජිනල් එක ගැන කතා කරොත් මේකේ මචං මේ බ්‍රෑන්ඩ් එකේ ඔරිජිනල් ලයිට් එක පොඩ්ඩක් මිලයි. එතකොට මචං මම දැන් ඔය කලින් කතා කරපු ලෝකල් ලයිට් එක කන්වර්ට් කරලා දෙන්න රුපියල් 2000කට වොරන්ටියත් එක්ක. එතකොට මේ ඔරිජිනල් ලයිට් එක මචං උඹලට දෙන්න වෙන්නේ 2500කට. එතකොට මේ ඔරිජිනල් ලයිට් එකේ පාට ගොත් පිච්චෙන්නේ නැහැ. ඊට පස්සේ වයර් හනස් එකේ වයර් කෑල්ලේ ක්ලිප් ටික ඔක්කොම හොඳයි. ඒ ඔරිජිනල් තියෙනවා මේ බ්‍රෑන්ඩ් එකේ ඔරිජිනල් එකක්. ඒක හොඳට තියෙනවා. එතකොට ඒක කන්වර්ට් කරලා දෙන්න රුපියල් 2000කට ඒකත් අර විදිහටම කන්වර්ට් කරලා හදලා දෙනවා. එතකොට ඒකටත් අර විදිහටම වොරන්ටි තියෙනවා. ඔක්කොම තියෙනවා. අනිත් කාරණා තමයි මචං මේ ලයිට් දෙකෙන් එකකවත් මම මේ තියෙන හෝල් බල්බ් ටික අයින් කරනවා. නමුත් මේ හෝල්ඩර් හරිද? මේ ඒ මොකුත් අයින් කරන්නේ නැහැ. හරිද? ඒවා අයින් කරලා කපල කොල්ලට විනාශ කරන්නේ නැතුව තමයි කන්වර්ට් කරන්නේ. එතකොට දවසක මොනවා හරි ප්‍රශ්නයක් කළා ඔයාලට ෆිලමන්ට් දාන්න හිතුණා කියන්නකෝ. ආයෙ LED ගලවලා අයින් කරලා ෆිලමන්ට් දාන්න පුළුවන් තත්ත්වයට තමයි බල්බ් එක හදන්නේ. හරිද? ඒවා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? මාස 3 වොරන්ටිත් එක්ක දෙකටම දෙන්නේ. එතකොට
දැන් මේ බල්බ් එකේ අර මේ ලයිට් එකේ අර වයි කාණ්ඩේ තියෙන ලයිට් එකේ වෙනස තමයි මචං. වයි කාණ්ඩේ තියෙන ලයිට් එකේ පොඩි ලයිට් එකේ මම කලින් පෙන්නපු එකේ ඒකේ ස්කොප් වෙන හතරකින් මේ ලයිට් එක එළියෙන් ඒ ලයිට් එකේ කප් එක එළියෙන් ගලවන්න පුළුවන්. ඒක එළියෙන් ගලවලා බල්බ් දාලා කට්ටිය ඒක මචං වතුර බහලා ඒක ඉක්මනට ලයිට් එක සවුත් වෙනවා. අනික තමයි ඒක එච්චර සීල් එකේ ක්වොලිටියක් නැහැ ලයිට් එකේ. නමුත් මේ ලයිට් එක හොඳට හදලා සීල් කරපුවාම මේ ලයිට් එකට වතුර බහින්නේ නැහැ. මේ ලයිට් එක එළියෙන් හයි කරන් එළියෙන් තියලා ඇතුලෙන් මචං අර 10 එන හතර දාලා මේ පට්ටම් දෙකට එන හතර දාන්න තියෙන්නේ. මේ ලයිට් එක හයි කරන විදිහ පට්ට ලේසි. අර ලයිට් එක මචං ඒකේ කාලයක් යනකොට වතුර බහලා එනයක් ගලවන්න ගියාම මේ ස්ක්‍රූප් එන ගලවන්න බෑ. ඒවත් එමිලා මේ මලකට කාලා තියෙන මචං ඒවා කැඩලා යනවා. ඒක ඉක්මනින් වතුර බහින ලයිට් එක එච්චර සාර්ථක නැහැ. නමුත් මේ ලයිට් එකේ ඇන ටික ඔක්කොම ඇතුලෙන් තියෙන නිසා මචං කණ්ඩර වතුර වදින්නෙත් නැහැ, මලකට කන්නෙත් නැහැ. නිසා ගලවන්නත් ලේසි, හැම දෙයකටම පහසුයි. ඉතින් මම මේ යෝජනා කරනවා ඒ වයි කාණ්ඩේ තියෙන පොඩි ලයිට් තියෙන අයට මෙන්න මේ බ්‍රේක් ලයිට් එකක් අරන් හයි කරගන්න මේක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක හයි කරන්න ගියාම ඒ ලයිට් බාර් එක බහින කට මේකට ලොකු කරන්න ඕනේ චුට්ටක්. දැන් පොඩි වයි කාණ්ඩේ වීල් වලට මේක එකපාරම තියන්න බෑ. ඒක අට හදා ගන්න. ඒකට පේන්ට් කරන තැනකට ඔය ටින් කරින වැඩ පොලකට ගිහිල්ලා චුට්ටක් ඒක කපලා හදා ගන්න පුළුවන්. පොඩ්ඩක් ගයින්ඩෙන් තමයි හදන්න තියෙන්නේ. හරිද? එහෙම කරලා හදා ගන්න පුළුවන්. එහෙම කරලා මේ ලයිට් එකක් තියාගත්තොත් මේක පට්ට හොඳයි. පට්ට වටින ලයිට් එකක්. මේක LED කරාම සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. බ්‍රේක් ලයිට් ප්‍රශ්න නැතුව. මචං කරන්ට් එක වැඩියෙන් අදින්නෙත් නැහැ. ගානට වැඩ. එතකොට මම මේ ලයිට් වර්ග බ්‍රේක් මේ LED වල කන්වර්ට් කරද්දී දැන් මේකේ එන්නේ ෆිලමන්ට් බල්බ් එකේ පාගින් එකයි බ්‍රේක් එකයි ඔක්කොම එකට එක ලයිට් බල්බ් එකකට පාගින් එකයි බ්‍රේක් ලයිට් එක. නමුත් මම LED කරද්දී ඒක බල්බ් දෙකකට අරන් හදන්නේ. එතකොට පාකින් එකේදී බ්‍රේක් ලයිට් එකවත් බ්‍රේක් එකේදී පාකින් ලයිට් එකවත් පත්තු වෙන්නේ නැහැ. එතකොට මේ පාකින් එක දාලා බ්‍රේක් පෑගුවත් ලයිට් දෙකම තමයි පත්තු වෙන්නේ. එක ලයිට් එකේ පත්තු වෙන්න හදන්නේ නැහැ. එතකොට ප්‍රශ්නයක් නෑ ලයිටින් වලට ගානට කරන්න ගෙනවා. ඒකට සාමාන්‍ය මේ ලයිට් වල ඔයාට රිවර්ස් ලයිට් එක එහෙම වෙන පාටක් දාගන්න පුළුවන් නම් දාගන්න ඕන නම් ඒකත් මට මේ රික්වෙස්ට් එකක් දැම්මොත් මම මේ ඔයා කැමති පාටක් දාලා ඒක හදනවා. සිග්නලුත් ඒ විදිය කරනවා. සාමාන්‍යයෙන් සිග්නල් බල්බ් එකට උනත් ඔන්ඩිය කරන්ට් එකක් අදින්නේ නැහැ LED එකක් දාපුවම. හරි. ඉතින් ඔය වගේ වැඩක් තමයි කරන්නේ. කරන වැඩේ නියමටම සුපිරියට කරලා දෙනවා. ඔයා කියන විදිහටම හරිද? ඔයා රික්වෙස්ට් කරන්න ඕනි. ඔයා ඔරිජිනල් ලයිට් එකක්ද පාවිච්චි කරන්න ඕනි ඔයාගේ වැඩේට ලෝකල් එකක්ද කියන එක. හරිද? ඒ වගේම තමයි ඇත්තටම දැන් මේ වයි කාණ්ඩේ ඊට පස්සේ මේ FL වල ගත්තාම මේ බ්‍රේක් ලයිට් එකේ එනවනේ පොඩි වයර් හනස්ස. ওই ලයිට් තුනට එන වයර් හනස්ස මේන් වයර් හනස්සට සම්බන්ධ වෙන තැන රතු පාට හෝ සුදු පාට ක්ලිප් එකකින් සම්බන්ධ වෙනවා. එතකොට ඒ මේ FL වල වයි කාණ්ඩේව ගත්තාම මේ ක්ලිප් එක වෙනස් වෙනවා. එතකොට ඔයාගේ වාහනේ අනුව මට ඒ ක්ලිප් එකත් එක්ක ෆොටෝ එකක් දාන්න ඕනේ. මේ ක්ලිප් එකට තමයි ඕනේ කියලා. එතකොට තමයි මචං මම මේක හරියටම බලලා උඹට වැඩේ කරලා දෙන්නේ. හරිද? ඉතින් මං හිතනවා මම කතා කරපු දේවල් වීඩියෝ එක උඹට පැහැදිලි ඇති කියලා. ඉතින් මේ ওই විදිය තමයි වෙන්නේ. ලයිට් එකට මාස 3ක් වොරන්ටියක් වෙනවා. ඔරිජිනල් ලයිට් එකක් මේ LED වලට කන්වර්ට් කරලා දෙන්න පුළුවන් වෙන්නේ 2500කට එක පැත්තක. බේක් ලයිට් දෙපැත්තෙම දෙකම නෙවෙයි. එක පැත්තක් 2500 ඔරිජිනල් ලයිට් එක. ලෝකල් එක නම් 2000ට දෙන්න පුළුවන් එක පැත්තක්. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඔයා බ්‍රේක් ලයිට් දෙපැත්තේ දෙකම LED කන්වර්ට් කරනවා නම් රුපියල් 5000ක් යනවා. ඊට පස්සේ ලෝකල් දෙකක් දාලා කන්වර්ට් කරනවා නම් රුපියල් 4000ක් යනවා. ඉතින් ඔය 4000 ඇතුළුව ඔය කුරියර් සර්විස් වලට ඊට පස්සේ ඔය ලයිට් LED ඔක්කොටම අදාළව තමයි රුපියල් 5000 දෙපැත්තම දානවා. එක පැත්තේ 2500යි. ඉතින් ඔහම තමයි වෙන්නේ. ඕක තමයි වීඩියෝ එක හොඳයි නම් මොනවද ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. ඒ වගේම ඔය වාහන ගැන හොයන තව අයට බලන්න, වාහන ප්‍රශ්න තියෙන අයට බලන්න පුළුවන් තරම් උපරිමයෙන් ෂෙයා කරලා දෙන්න. ඉතින් මේක මගේ මේ වැඩත් එක්ක යන පොඩි බිස්නස් එකක්. ඉතින් මටත් සහයෝගයක් විදිහට ෂෙයා කරලා දීලා පොඩි උදව්වක් දෙන්න මචං. එහෙනම් තවත් හොඳ වීඩියෝ එකකින් වටින වීඩියෝ එකකින් හම්බෙමු. පරිස්සමෙන් වාහන පදින්න. ජය වේවා.